හායන වල හැමෝටම අස්වැසුම ගැන තමයි කතා කරන්නේ. තව පරම්පරා ගානක් මේක දෙයිද? නැත්නම් තව මාස ගානක් දෙයිද? නැත්නම් මේක අවුරුදු ගානක් දෙයිද? නෑ මෙන්න මේ විදිහට මේක අවුරුදු ගානක් තව පරම්පරා ගානක් මේක දෙන්නේ නෑ. මේක තව ටික කාලයක් යනකොට මේ අවුරුද්දෙන් ගොඩක් දෙනෙක්ගේ කපන ලස් තුනක වගේ අස්වැසුම අයින් කරනවා. ඒක ඉවත් කරන්න හේතුවක් තියෙනවා. ඉවත් කරන්නේ කොහොමද කියලාත් මම අද කතා කරනවා. ඉතින් හැම දෙයක්ම හරියටම තොරතුරු දැනගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකෙන්. හරි තොරතුරු හරියටම නිවැරදිව දැනගන්න නම් ඉතින් මගේ channel එක subscribe කරන්න නැත්නම් ඔයා අලුත් කෙනෙක් වෙන්න පුළුවන් channel එකට. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරගන්න ඕනේ. ඉතින් නැති වුණොත් ඔයාලා මේ තොරතුරු බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මගේ channel එකෙන් තමයි ඉස්සෙල්ලාම ඔයාලට හැම තොරතුරක්ම අරගෙන එන්නේ. ඊට පස්සේ මගේ channel එකේ තොරතුරු බලලා තමයි වෙනත් කට්ටියක් දාන්නේ මෙන්න මේ විදිහට දෙනවා මේ විදිහට වෙනවා කියලා. හැම දෙයක්ම මගේ channel එකෙන් තමයි ගේන්නේ. ඉතින් අවුරුද්දට ගේන බඩු මල්ල ගැනත් මම channel එකෙන් තමයි මුලින්ම ගෙනාවේ. ඉතින් ඒක TV channel වලින් ඒ වගේම ඔයාලා news channel තියෙන ඕන තරම් ඒ කිසිම එකකින් ගෙනාවේ නැහැ. මගේ channel එකෙන් තමයි හරියටම තොරතුරු ගෙනාවේ. ඊට පස්සේ තමයි යාළුවත් මේ විදිහට දාන්න පටන් ගත්තේ. ඒක නිසා හරි තොරතුරු හරියටම නිවැරදිව බලා ගන්න මගේ channel එක subscribe කරලා නැත්නම් මෙන්න මේ විදිහට දැන් ඔයාලට පුළුවන් subscribe කරගන්න. හරියටම මේ ඊතල පෙන්න තැනින් ඔයාලා ටච් කරගන්න. මෙන්න මෙතනින් ඔයාලට subscribe කියලා තියෙන. එතනින් ටච් කරගන්න පුළුවන්. ටච් කරගත්තට පස්සේ bell icon එකක් එන bell icon උඩුම ටච් කරගන්න. ඊට පස්සේ මෙතන all කියලා තියෙනවා. එතනිමුත් ඔයාලා ටච් කරගන්න මේ ඊතලෙන් පෙන්න තැනින්. ඊට පස්සේ හරියටම ඔයාලට subscribe කරගන්න පුළුවන් channel එක. ඔන්න ඔය විදිහට පුළුවන් වාට මේ තොරතුරු දැනගන්න නම් හරියටම subscribe කරගන්න මම කියපු විදිහට. ඉතින් අපි අද කතා කරමු මොකද්ද මේක වෙන්න යන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අස්වැසුම ලාභීන්ගේ සවි බල ගන්නවා කියලා මෙන්න මේ විදිහට දැන් මේ විදිහට ගමෙන් ගමට ඇවිල්ලා මේ විදිහට වැඩක් කරනවා. ඉතින් ඒක තමයි මෙන්න මේකට හේතුව. ඉතින් ඒකෙන් තමයි මෙන්න මේ විදිහට ඔයාලට ඒකේ තේරුම මොකද්ද ඒක මොකද්ද වෙන්නේ. ඉතින් අපි අද කතා කරමු. ඉතින් මේක ගොඩක් කට්ටිය channel වල දාලා තිබුණේ නැහැ. කිසිම channel එකක දාලා තිබුණේ නැහැ. මගේ channel එකෙන් තමයි මුලින්ම අරගෙන එන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මෙහෙම තමයි දෙයක් වෙන්නේ. ඉතින් ඔයාලට මම අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ පවුලේ සමහර විට 4 දෙනෙක් ඉන්නවා කියමුකෝ. මම උදාහරණයක් ගන්න 4 දෙනෙක් ඉන්නවා කියන 4 දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්න. ඊට පස්සේ තව පොඩි කෙනෙක් ඉන්නවා ඉස්කෝලේ. ඉතින් තව කෙනෙක් ඉන්නවා මේ අවුරුදු 20කට 25කට වගේ කෙනෙක් ඉන්නවා. එයාට ඉස්කෝලේ යන්නේ නැහැ. කිසිම දෙයක් කරන්නේ නැහැ. ජොබ් එකක් කරන්න ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට යාට ආදායම් මාර්ගයකුත් නැහැ. කිසිම ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඒ වගේ ගියක් ඉන්නවනේ. ඒ වගේ ගියකට ඇවිල්ලා ඒ වගේ සමහරට වගේ පැත්තක ඒ වගේ කෙනෙක් නම් ඔයා ඉන්නවනම් ඉතින් සමහරට මේ විදිහට ඔයාලට කියන්න පුළුවන් මේ විදිහට රජෙන් එනවා. මේ විදිහට ඇවිල්ලා නිදාරින් ඇවිල්ලා කියනවා එන්න මෙයාට එයාලා රජේ ඉන්නවනේ. ඊට පස්සේ රජේ ජොබ් එකක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඉතින් අවුරුදු 22ක් 23ක් මම කියූප කෙනෙක් ඉන්නවා. ඉතින් එයාලට රජේ ජොබ් එකක් එයාට සුදුසු මොනවද තියෙන්නේ? ඉතින් සුදුසුකම් තියෙනවද කියලා බලලා එයාට හරියන ජොබ් එකක් හොයලා දීලා ඉතින් මෙන්න මේ විදිහට අස්වැසුම මේ විදිහට පවුලෙන් අයින් කරනවා. ඔන්න ඔය විදිහට තමයි කරන්නේ. එයාලට ඊට පස්සේ පවුල ජීවත් කරගන්න ඒ වගේම පවුලට ආදායමක් එන්න මේ විදිහට මාර්ගයක් තියෙනවා. ඉතින් එහෙම නැති කට්ටිය ඉන්නවා කියමු දැන්. සාමාන්‍ය වයසක කට්ටිය දෙනෙක් ඉන්නවා. සාමාන්‍යයට වයසක කට්ටිය යාට මුකුත් කරගන්න බෑ. කිසිම දෙයක් කරගන්න බෑනේ. ඉතින් ඒක නිසා යාලට සමහරවිට මේක යාලා ඉන්නකම් මේ විදිහට අස්වැසුම ලබා දෙයි ඉස්සරහට. අර කට්ටියට තමයි මම කිව්වේ. ඉතින් ගොඩක් කට්ටියට මේ විදිහට වෙන්න පුළුවන් ඉස්සරහට මම මේ විදිහට වෙන්න පුළුවන් හින්දා තමයි මේ විදිහට මම අරගෙන එන්නේ. ඉතින් ඉස්සරහට මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් දැනටමත් ඒක කටයුතු කරන යනවා. ලස්ස 3කට වගේ සංඛ්‍යාවක මේ අවුරුද්ද තුල දේවල් හදනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ලස්ස 17ක් 16ක් වගේ ඉන්නවලු දැන් අස්වැසුම ලබා ගන්න දෙන කට්ටිය දැනට. ඉස්සරහට තවත් වැඩි වෙයි ඒක. මේ අවුරුද්දෙන් පස්සේ මේ වෙලින් පස්සේ තවත් වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙන ලස්ස 8ක් වගේ තව බලමු. ඉතින් මේ විදිහට ඔයාලට ඔය විදිහට තමයි වෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය ඔයාලා හිතන්න සාමාන්‍ය ඔයාලා ගෙදර පොඩි ළමයි දෙන්නේ තුනෙක් ඉස්කෝලේ යන කෙනෙක් ඉන්නවා. එයාලට සාමාන්‍ය මේ විදිහට රජයේ ජොබ් එකකට දාන්න පුළුවන් සුදුසු කෙනෙක් නැහැ. ඒකට සමහර විට මේ විදිහට ජොබ් එකක් නැත්නම් ඒකට අම්මා තාත්තා ඉන්නවා. ඉතින් එයාලගේ කෙනෙක් ජොබ් එකක සමහර රජයේ ජොබ් එකකට සුදුසු කෙනෙක් ඉන්නවා නම් ඒ විදිහට දාන්න පුළුවන්. එහෙම දාන්න නැති කෙනෙක් ඉන්නවා නම් එයාලට මේ විදිහට නිවසේ සිටම මොකක් හරි ව්‍යාපාරයක් කරන්න පුළුවන්. සමහර ණයක් දීලා ලෝන් එකක් දීලා රජෙන් එහෙම ඒ රජෙන් ලෝන් එක දීලා ඒකට ගෙවාගෙන යන ගමන් මේ විදිහට එයාට මේ ව්‍යාපාරය කරගෙන යන්න මේ විදිහට දේවල් උදාහරණයක් විදිහට සාමාන්‍ය මොකක් හරි දෙන්න පුළුවන් මොකක් හරි බයිට් සාමාන්‍ය හදලා කඩවලට දාන්න නැත්නම් සාමාන්‍ය මේ විදිහට සබන් වගේ දේවල් හදලා ඉවරලා මේ විදිහට දාන්න. ඒ වගේ ගොඩක් ව්‍යාපාර කරන කට්ටිය ඉන්නවා. ඔයාලා දැකලා ඇති ඔයාලගේ ගම්වලත් සමහරට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ ව්‍යාපාරයක් කරගෙන යන්න තැනක් හදලා දෙන්න පුළුවන් සනේද. ඊට පස්සේ යාලට මේ දේවල් අවශ්‍ය කරන්නේ නැහැ. සාමාන්‍ය අස්වැසුම කියන මුදල් රුපියල් 7500 හෝ නැත්නම් 8000 නැත්නම් 9000 10000 15 කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අරකින් වෙන ගාණෙන් එයාලට බැංකු ලෝන් එකක් ගෙවාගෙන මේ විදිහට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එයාට අවශ්‍ය කරන බඩු ටික අරන් දීලා අන්න ඒ විදිහේ වැඩක් තමයි මේ විදිහට එන්නේ. ඉතින් ඉස්සරහට ඔයාලට ඒක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලා ගමටත් එයි මේ විදිහට මේ දේවල් කියලා ගෙදරට එයි. ගෙදරට ඇවිල්ලා මේ දේවල් ඔයාලට සමාඩ ලබා දෙයි ඉස්සරහට. ඉතින් මම ඔය දැනුවත් කිරීමක් විතරයි කරේ මේ විදිහට වෙන්න පුළුවන් කියලා උදාහරණයක් විදිහට තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් ඒක නිසා මේවා කවුරුත් channel එකෙන් ගේන්නේ නැහැ. කිසිම channel එකකින් දාන්නෙත් නැහැ. ඉතින් මගේ channel එකෙන් තමයි ඔයාලට හරිතුරුතුරු හරියටම නිවැරදිව ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දෙයක් වෙන්න පුළුවන් හැකියාව තියෙන ඉස්සරහට. ඉතින් නොඑක් දේවල් වෙන්න පුළුවන්. මම උදාහරණයකට කීපයක් කිව්වේ නැත්නම් තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. එහෙම වුණොත් තවත් වීඩියෝස් දෙක වෙනවා. ඒක නිසා මම මේ දේවල් කතා කරන්නේ නැහැ.
සමහර රට ගිහිල්ලා ඉන්න කට්ටිය තියෙනවා. ඒ රට ගිහිල්ලා ඉන්න කට්ටියට සමහරට වෙනම මොකක් හරි පැත්තක් ඇති හදලා දෙය යාලා මේ විදිහට මොකක් හරි ගාණක් එන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඉස්සරහට ඒ දේවල් ඔයාලට ගෙදරටම ඇවිල්ලා කියයි. ඉතින් ඒ දේවල් ඔයාලට නිර්මාණය කළ දේ සමහර විට. ඉතින් ඒක නිසා ඒ විදිහට දැනුවත් කරන්න තමයි මම වීඩියෝ එක අරන් ආවේ. පුළුවන් තරම් ෂෙයා කරන්න යාළුවන්ට. තාමත් subscribe කරලා නැත්නම් හරිතොරතුරු හරියටම මේ වගේ දේවල් බලන්න පුළුවන් හැකියාව තියෙන මගේ channel එකේ විතරයි subscribe කරගෙන යන්න. එහෙනම් තවත් මේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.